Hello Mellow Travelers. හරි මේක තමයි අපේ ෆුල් වීලොග් එක අපි නුවරඑළිය ගියපු එක 2025 ඔක්තෝබර් වල. ඉතින් මේකේ අපි පොඩි sections include කරනවා අපි කිතුල්ගල නැවතිච්ච එක සහ අපි නුවරඑළිය නැවතිච්ච තැන පිළිබඳව but ඒ දෙකට වෙනම dedicated vlogs දෙකක් තියෙන හින්දා in detail අපි නැවතිච්ච තැන්වල විස්තර තියෙන ඒවා. හැබැයි මේක overall දිග vlog එක කියලා තමයි කියන්න වෙන්නේ. ඉතින් අපි දැන් මේ නවත්තලා ඉන්නේ අවිස්සාවෙල්ලේ famous tea shop එකේ. ඉතින් දැන් අපි තේ බීලා ඩිනර් අරගෙන දැන් මේ අපි යනවා අපි කිතුල්ගල ඉන්න තැනට. මේක අලුත් තැනක්. ඒකේ නම Vinland Coffee Stay. ඉතින් අපි කෑම අරන් ආවා අවිස්සාවෙල්ලේ අපි හිටපු අපි තේ බීපු තැනින් travelers එකෙන් ඇත්තටම ඉතින් දැන් කාලා මේක තමයි Vinland Coffee Stay එකේ view එක. මේක අලුතෙන් හදපු එකක්. ඉතින් හොඳටම අලුත් හොඳට තියෙනවා මේන්ටේන් කරලා තියෙනවා. ඉතින් අපි නුවරඑළියේ එනකොට අපිට අපි weekday එකක half day දාලා වගේ එනකොට එක දිගට නුවරඑළිය යන්න අමාරු හින්දා සහ රෑ වෙන හින්දා ඉතින් අපි හැම වෙලේම අලුත් තැනක් බැලුවා නවතින්න. ඉතින් ගිය සැරේ නැවතිච්ච තැන එච්චර හරි ගියේ නැහැ. ඉතින් මේක මේ සැරේ තෝරගත්තා. ඉතින් මෙතන හොඳයි. ඉතින් අපි හිතනවා ඉතින් ඉස්සරහටත් අපි මෙතනට එයි කියලා අපි බලමු. හරි අපි කලින් බ්‍රෙක්ෆාස්ට් ඕඩර් කරා බ්‍රෑ කාලිවර්ලා ඇත්ති. ඉතින් ඒගොල්ලන් රූම් එකටම සර්ව් කරා. කෑම හොඳටම රහයි. හරිම රීසනබල් හරිම අලුත් ෂෝක් තැනක් මෙතන. ඉතින් මේක try out කරලා බලන්න. ඉතින් මෙතන බැල්කනි එකේ මෙන්න මේ වගේ view එකක් තියෙනවා. ඉතින් හරිම ලස්සනයි උදේට. හරි මේ අපි රෙස්ටුරන්ට් එකේ උඩ ඉඳන් ගත්ත ෂූට් එකක්. ඉතින් මෙහෙම තමයි උඩට පේන්නේ. අපි දැන් පිටත් වෙනවා ආයි නුවරඑළිය පැත්තට යන්න. අපි නුවරඑළිය යද්දි සෙන්ට් ක්ලෑර්ස් එකේ මෙලෙස්න එකේ තමයි නවත්තන්නේ. ඉතින් අපි මේ සැරේ යනකොට සෙන්ට් ක්ලෑර්ස් එකේ නැවතුවා. දැන් ඉතින් අපි නතරලා ඉන්න තැනට එනවා. මේකේ නම තුරින් සොල්ඩේ බංගලෝ කියලා. මේක ෂෝක් බංගලෝ එකක්. මේකේ වෙනම වීඩියෝ එකක් තියෙන එක මම මේක මෙතනට දාන්නම් පල්ලෙහාන් එක බලන්න. ඉතින් මේ මෙතන උඩ තට්ටුවේ තමයි ඒකලන් දෙන්නේ. එහෙම අපිට බුක් කරන්න. එතන රූම්ස් තුනක් තියෙනවා. රූම්ස් දෙකක් ඩබල්. එක රූම් එකක් ෆැමිලි රූම් එකක්. අපි රූම් එක චුට්ටක් පෙන්නන්නම් මේකෙත්. මේ වගේ කොමන් ස්පේස් එකක් තියෙනවා උඩ සහ ටේබල් එක. ඉතින් ඒ ටික ෂෙයාරබල්. ඉතින් මේ එක රූම් එකක් තිබ්බ කලින් මේ පළවෙනි රූම් එක ඩබල්. මෙන්න මේක තමයි ෆැමිලි රූම් එක. හරිම ලස්සනට මේන්ටේන් කරන හරිම ක්ලීන් හොඳ තැනක් මෙතන. ඉතින් පල්ලෙහා කනිෂ්කයි වයිෆුයි යාගේ බබයි ඉන්නවා. ඒගොල්ලෝ පල්ලෙහා ඉන්නේ. ඉතින් මේක ෂෝක් තැන හරිම කෝසි තැනක් කියලා කියන්න පුළුවන්. ඉතින් අපි තේ බීලා ලූඩෝ එකක් ප්ලේ කරලා ටික වෙලාවක ඉඳලා තමයි ගත්තේ. ලොකු අම්මත් කෝලගේ හිටියා. අසාගේ අක්කත් එක්කත් කතා කරලා තමයි අපි ඉතින් මේ දවස්වල හොඳටම වහිනවා. ඉතින් අපි ග්‍රෑන්ඩ් එකට එනකොටත් වහිනවා. ඉතින් වහිනවා නවතිනවා ඒ වගේ තත්ත්වයක් තමයි තිබ්බේ.
හරි ඊළඟ සිින්දු දෙකම අපේ රික්වස්ටයක් මේ ගඟ අතර එකෙත් පොඩි කැල්ල දාන මේක තික ක්ලිප්ස් මෙලොට රැවලන්න එක අප්ලෝඩ් කළ තියෙනවා ඒක තමයි පොඩි කට්ටිය ඉල්ලපු සින්දුව. ඉතින් ඒක අපි හැමෝම සින් කරා. සර්ප්‍රයිස් එකක් එනවා අසාගේ බර්ත්ඩේ එක තිබ්බා. ඉතින් ඒකත් මේ විදිහට සෙලිබ්‍රේට් කරා. Happy birthday. කොළඹ වේවා නුවරඑළිය වේවා ඉතින් සින්දු අහලා ඇති හැමදාම මේ දෙන්න නිදි. ඉතින් දැන් ටිකක් රැ වෙලා ඉතින් අපි දැන් පිටත් වුණා. ආයි අපි නැවතින තැනට. ඉතින් අද ෆ්‍රයිඩේ දවසක් අද නම් ඉතර කට්ටිය නැහැ වැස්ස හින්දා දෙන්න පුළුවන්. වාහනය ඇතුළ දාන්න ඉට තිබුණ නෑ මොකද ඒගොල්ලෝ ආලුතේ එක්ස්ටේෂන් එකක් හදලා ඉතින් ඇතුළ කාපාක් ඇත් පොඩ්ඩක් පොඩි වෙලා හොටෙල් එකේ ඉස්සරහම ඉතින් මෙතන ඒගොල්ලන්ගේ තායි රෙස්ටුරන්ට් එක ගාව එළියෙන් තමයි දාන්න පුළුවන් වුණේ වාහනේ. රයිට් මේ සෙනස්රාද උදේ ඉතින් මේ දෙන නැකෙටලා ඉතින් අපි ලෑස්තිලා යන්න ඕන බ්‍රෙක්ෆාස්ට් ගන්න. මේ තමයි උදේට තියෙන view එක. වහින්නේ අද පායන උදේ ඉතින් හරිම ෂෝ. හරිම ලස්සන view එකක් තියෙන්නේ. මෙන්න මෙහෙම තමයි තුරින්ස් එක පේන්නේ අපි පල්ලයට ආවම.
මෙතැන්ට සිරිපාදෙත් පේන. මේගොල්ලන් ලෑස්තින ගම්මන් මගේ පොත කියව හිටිය පොත කියවල ඇත්තටම ඉවර කරා අන්තිම චුට්ට තිබ්බේ මේ පොත කියලා ඉවරයි අලුතෙන් පොතක් ඉල්ලගන්න ඕන රයිට් යුෂුවල් බ්‍රෙක්ෆාස්ට් ස්පොට් එක ඉතින් හසාගේ මේක ටවුන් එකේමයි තියෙන්නේ ඉන්දියන් තියෙන කඩයක් සයිබර් එකක් ලෝක හැම මනුස්සයලම තියෙන දෙයක් තමයි හීන කියන්නේ. ඉතින් හීන හොයාගෙන යන්න තමයි අපිට තියෙන්නේ. ඒ කියන්නේ චීප් ටිකට්ස් ගන්න. හරි හසාර ගෝල්ඩන් රිච් එකට එන්න කිව්වා. එන්න ඕනේ කිව්වා. ඉතින් යා බර්ත්ඩේ එකක් ඉන්න. ඉතින් යාගේ රික්වෙස්ට් හැමදාම අපි කරා මේ සැරේ. ඉතින් අපි බගිය කෙනෙක්න් ඉන්න. අන්න බගිය කෙනා ඉතින් මේ අපි කලිනුත් ආපෝම මේක අරන්තියන ඉතිං ගොල්ඩන් රිච්ච එක අයිති ලංකාවක් කෙනෙට මන්දන්න කාර්ති කියල තින් මේක හරිම ලස්සන හරිම ලොකු හරිම ලස්සන්න අදල් තියෙන ලස්සන හොටෙල්ල එකක් සහ ගොඩා කළුත් හොටෙල්ල එකක් ඉති අපි අර පල්ල ඇතින සැක්විල්ලෙගෙත් කාලා තියෙන ඉතිං කලින්සර එක ති මාර මොඩර්න් හොටෙල්ල එකක් ඉතිං ඔගොලන් ටෙන්ඩ පුළන් වෙලා ඇවිල්ල බලන්න ට්‍රයවට් කාන්න කාලයන්න ඉදල බලන්න ඉතිං අපි දැන් ලොකු හෝටල්ලල ඉන්න කාලේ පන්නල තියෙන ඉතින් අපි ඉස්සර හිටිය ගොඩක් දවස ඇවිල්ල බට අපි දැන් ඉන්න පොඩි තැන්වල ඉන්න බට අපි හැම හොටෙල්ස් වලටම යනා ඉතින් එක්ස්පීරියන්ස් කරන්න වගේ දේවල් කරන්න ඉතින් ඇවිල ට්‍රයවට් කළ බලන්න අස්සන හෝටලෑ අපි දයන්නේ ගොළන්ගේ ස්කයි පප් එකට එක තියෙන උඩ කාපක්කේ දාලා ඒගොලන්ට කිව්වම හොටල ඇරෙන්ජ් කරන බගේ එක අපිට යන්න මෙන්න මේක තමයි ස්කයි පප් එක ඉතිං මේක අපි ගියසරේ අපි කලින් සැරවලාම තිති උදේට ඇත්තම ඔල්මෝස් එම්ටි ඉතින් අපි හවසක එන්න හිතන් හිටේ මේ සරේ බට් හවස වාහින ඉතින් ඔබ්ියස්ටි එන්න බෑ හවස තියකඉද උදයාට මේ තමයි කළ පූල් එක එකත් ඉන්ඩෝ පූල් එක තිය මේ හරිම ලස්සනයි ඉතින් මෙතන හරිම ශෝක් ඉතින් ඇවිල් ඕන තරම් වෙලා ඉන්න පුළා වහින්න නැත්තම් ඉතින් හොඳට හුළන්ගෙන රෝෆ් ටොප් එක හින්ද ෂෝ හරි අපි පොඩි ඩ්‍රින්කුයි ටී ඕඩ කරා ඉතින් ඒටික සර්ව් වෙනවා මේ මල්ලිම තමා කලින් සැරේ හිටියේ ගියසරත් ස්ටෝබරි සම්බන මේසර තම්බන ස්ටෝබරිස් මේ එතනත් උඩටාවම තියෙන විව එක මෙතනත් ඉතින් හරිම ශෝක්තනක් හඩිලයින්නත් පුළන් ස්විං සුත් තියෙන
හරි අපි දැන් අයනවා තිං අනි පැත්තට බලාගන්න පුළුවන් කොහොමද හෝට්ලේ කියලා අයිසල හරි අපි ලංච් අරගෙන ඇවිල්ලා කාලා නිදාගෙන දැන් මේ හවස ඇවිල්ලා හවස නැගිටලා තේ බොන වෙලාව. ඉතින් අපි පොඩි කේක් එකක් එහෙම අරන් ආවේ කාලා තේ පීලා ඉතින් ආය යන්න ඕන හවස ගමන් වයි. ඇන්ඩ්‍රූස් යන්න කියලා හිතුවට මේ වැස්සත් එක හරිම සීතලයි. ඉතින් ඇන්ඩ්‍රූස් එකේ පීටර්සයම ගොඩක් නැහැ. ඉතින් අදත් බ්‍රෑන්ඩ් එකටම for your walls that surround me. And I realized, yes, I was on a dream. For there's a God, there's that sorrow, heartbreak. The sun and none gonna walk at daybreak. Again, I touch the green grass I found. Yes, the fall come to see me. Those arms are reaching, smiling sweetly. It's good to touch the green grass of home. Yes, the fall come to see me in the shade of that old oak tree as I lay me neath the green grass of home. One more time. Yes, they've all come to see me in the shade of that old tree as I lay neath the green grass of home. මේ දෙන නිදාගෙනත් හිටියේ. ඉතින් කෑමත් ආවා. ඉතින් කන්න ඕනේ. මේගොල්ලන්ගේ මෙන්න මෙතන දැන් වෙන බෑන්ඩ් එකක් ගහනවා. මේ බෑන්ඩ් එක තමයි ඉස්සර අතන ගැහුවේ. මට මේ බෑන්ඩ් එක දැන් මෙතන ගහනවා. ගොඩක් ෆොරිනර්ස් ලා හිටියා.
යන්න එපා මාව මතක තියාගෙන ඉන්න සිතේ වෙන්වී යන්නේවා ඔබ රැඳේ සදාකල් මාගේ සිතේ. හරි මේ සන්ඩේ උදේ ඉතින් අපි දැන් ඇවිල්ලා ගිහිල්ලා කාලා එළවලු අරගෙන ආය ඇවිල්ලා ඔෂයක් දාලා පිටත් වෙන්නත් usual spot for breakfast. පොළට ආවා. පොළෙන් අලුත් එළවලු ගන්න පුළුවන්. අපි එහෙනම් දැන් නුවරඑළියට goodbye කියලා කඳු බහින ගමන් ඉන්නේ. කලින් සෙන්ට් ක්ලෑර්ස් කියවෙන්න ඩැම්බ්ලෙස් නැගට ආවා. ඉතින් හරිම කෝසි තැනක් ඉතින් ලෙස් නැගත් ඉතින් ඔයගොල්ලෝ ආපු වෙලාවක එන්න. හරි අපි ආයි වින්ලන්ඩ් එකට ආවා. වින්ලන්ඩ් එකෙන් ලන්ච් ගන්න. ඉතින් ඒකෙන් ලන්ච් අරන් තමයි අපි ආයි පිටත් වෙන්නේ. රයිට් එන ලංචාව අපි ලංචරගෙන පිටත් වෙනවා. අපි ඇත්තටම ආයි ට්‍රැවලර්ස් එකට ගිහිල්ලා තේත් පීලා ගියේ. එහෙනම් ඔයගොල්ලෝ ඇවිල්ලා එන්ජොයි කරන්න කියලා ආරාධනා කරනවා.